ඔන්න අද මම අරගෙන ආවා තවත් රසම රස රෙසිපි එකක්. සිංහල අවුරුද්දත් ළඟ එන හින්දා අද මම හිතුවා ඔයගලන්ට මුං කැවුම් හදන විදිහ කියලා දෙන්න ඕනේ කියලා. අන්න ඉතින් මුං කැවුම් හදන්න දන්නේ නැති කෙනෙකුට උනත් මේ විදිහට හරිම ලේසියෙන් මුං කැවුම් හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට එකම කෝප්පෙන් වැනලා ඔයගලන්ට හරිම ලේසියෙන් මුං කැවුම් හදාගන්න පුළුවන්. මෙතනදී කැමති මෙෂරින් කප් එකක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී පාවිච්චි කරන්නේ වීදුරු කෝප්පයක්. මම මේ වීදුරු කෝප්පෙන් කපලා කප් 4ක් මුං ඇට එකතු කරගන්නවා. ඔන්න ඒ වගේම හාල් පිටි මෙතන තෙත හාල් පිටි කප් 4ක් මම අර කෝප්පෙන් එකතු කරගන්නවා. ඊට අමතරව ඒ කෝප්පෙන් තව භාගයක් එකතු කරගන්නවා. අපි අර අපේ මුං කැවුම් එක ඇලෙන්නේ නැති වෙන්න උඩින් ඉහ ගන්න සහ එක තුනී කරගන්න අවශ්‍ය ටික. මෙතන මම දුඹුරු සීනිත් කෝප 4ක් එක්ක පාන් පිටි ටිකකුත් මම මෙතන එකතු කරගෙන තියෙනවා. ඔන්න දැන් මම මුං ඇට ටික හොඳට හොදලා වේලලා පිරිසිදු කරගෙන මෙතන ගෙනල්ලා තියෙන්නේ. මුං ඇට ටික කබලේ දාලා හොඳට බැද ගන්නවා. මතක් කරලා ඔයගොල්ලෝ මේක මද ගින්දරේ බැද ගන්න. ඔන්න දැන් විනාඩි 20කට විතර පස්සේ මගේ මුං ඇට ටික මේ ගානට බෙදලා තියෙනවා. ඔයගොල්ලෝ එන සාල් එකතු කරගද්දී මුං ඇට බදින වෙලාවට මුං ඇට ටිකටම එකතු කරගන්න. එතකොට අපිට අමුතුවෙන් එන සාල් ටික කුඩු කරන්න ඕනේ නැහැ. මුං ඇටත් එක්ක ඒක කුඩු කරගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මම මේ බෙදගත්තේ තෙත හාල් පිටි ටික. තෙත හාල් පිටි ටිකත් හිමීට බෙද ගන්න ඕනේ. ඔන්න හාල් ටික බෙදීගෙන ඉඳී මේ වගේ අතින් අල්ලලා බැලුවාම වැලිකට වගේ අහුවෙන ගතියක් තියෙනවා. ඒ වගේම හාල් එක බෙදෙද්දී සුවඳකුත් එනවා. ඔයගලන්ට මේ වෙලාවේදී මේ හාල් එක අයින් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම බෙදපු මුං ඇට ටික කුඩු කරගන්නවා මේ විදිහට. ඒ අතරතුර මම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 7-8ක් මෙහෙම එකතු කරගන්නවා. මම අද මුං කැවුම් 100ක් විතර මෙතනදී හදාගන්නවා. ඔයගොල්ලන්ට අවශ්‍ය මුං කැවුම් ප්‍රමාණය අනුව ඔයගොල්ලෝ මේ අමුද්‍රව්‍ය වෙනස් කරගන්න. මෙතනදී මම දැන් කොටාගත්ත මුං පිටි ටිකයි බෙදගත්ත හාල් පිටි ටිකයි හොඳට පෙනේරෙන් හලලා මේ විදිහට හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ අර මං ලිපේ තිබ්බ සීනි ටික දැන් උණු වෙගෙන එන්නේ. මේ වෙලාවේදී මම මේකට අපි අර ගත්ත අඬු කෝප්පෙන්ම වතුර කෝප්ප දෙකක් උණු වතුර කෝප්ප දෙකක් මැනලා මේ විදිහට එකතු කරගන්නවා. මෙතනදී සීනි ටික ගල් වුණාට ඔයගොල්ලෝ බය වෙන්න එපා. සීනි ටික හොඳට රත් වෙද්දී ආයෙමත් එක දිය වෙනවා. මේ වෙලාවේදී ඔයගොල්ලෝ ලුණු තේ හැඳකුත් එකතු කරගන්න. ඊටු සීනි ටිකත් එකතු කරලා මේ සීනි ටික හොඳට දිය කරගන්න තමයි ඕන. අපේ මුං කැවුම් එකට ලස්සන පාටක් එන්න නම් මේ සීනි පැණි එක හොඳ ලස්සන පාටකට හදාගන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න මෙතනදී සීනි එක පත් පැණි කරගන්නත් එපා. අර නූල් ඇදෙන පදම වෙනකන් හදාගන්නත් එපා. අපිට මෙතනදී සීනි ටික දිය වෙන්න විතරයි ඕනේ. ඔන්න දැන් මම ලුණු තේ හැන්දත් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. ඔන්න දැන් අපේ සීනි ටික දිය වෙලා තියෙන්නේ හොඳට. මේ වෙලාවට ඇඟිල්ලට පොඩ්ඩක් අරගෙන බලන්න මේ විදිහට ඇලෙන ගතියක් එනවනම් එතකොට පදම හරි. ඔන්න ඔය විදිහට පොඩි ඇලෙන ගතියක් තියෙනවනම් අපේ පැණියේ පදම හරි. ඔන්න ඉතින් දැන් මම යන්නේ අර කලවම් කරගත්ත මුං පිටි ටිකයි බෙදගත්ත හාල් ටිකයි එකතු කරගන්න. ඉස්සෙල්ලාම මම මේකෙන් පැණි ටිකක් අයින් කරගන්නවා. ඊට පස්සේ අර මම කලවම් කරගත්ත පිටි මිශ්‍රණය මේ වගේ දාලා ටික හොඳට කලවම් කරගන්නවා පැණි එකත් එක්ක. මේ වෙලාවේදී පැණි එක පොඩ්ඩක් නිවිලා තිබ්බනම් හොඳයි. එතකොට ඔයගලන්ට මේක අතින් කලවම් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මෙතනදී අපේ මුං කැවුම් මිශ්‍රණය ඔක්කොම එක ගුලියකට එන්න ඕනේ. මේ විදිහට හදාගත්ත මුං කැවුම් මිශ්‍රණය මම මේ වගේ පැතලි කරගත්තා. ඊට පස්සේ මේක
ලස්සන කෑලි වලට කපා ගන්න තමයි ඕනේ. මම මේ විදිහට අඩි රෝලෙන් මැනලා කෑලි ටික කපා ගන්නවා. ඔයගොල්ලන්ට පහසු විදිහට කපා ගන්න. ඔන්න ඉතින් දැන් වටේ ඉතුරුන කෑලි ටික මම ආයෙමත් මේ විදිහට අර ඉතුරු වෙච්ච පැණි ටික දාලා තාච්චිය රත් කරලා එක ගුලියක පදම එනකන් හදා ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ටිකත් ආයේ පැන්ටි ටොප් එක උඩට දාලා එකත් හොඳට තුනී කරලා එකත් ලස්සන කෑලි වලට මේ විදිහට කපා ගන්නවා දෙවෙනි පාරට. ඔන්න ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලෝ මේ මුං කෑවුම් ටික හරි ලස්සන හැඩයකට කපා ගන්න. එතකොට තමයි අපේ මුං කෑවුම් වලට ලස්සන හැඩයක් එන්නේ. හරි. ওই විදිහට මම දෙවෙනි පාරට අපේ මුං කෑවුම් ටික කපා ගත්තා. ওই ට්‍රේ එකේ තියෙන්නේ මම පළවෙනියට කපාගත්ත කෑලි ටික. අනිත් පිඟානේ මම දෙවෙනියට කපාගත්ත කෑලි ටික තියෙනවා. දැන් මම මෙතනදී මුං කෑවුම් එකේ දවට ගන්න බැටර් එක තමයි හදාගන්න යන්නේ. මේකට මට ඉස්සෙල්ලා මම මැනලා ගත්ත කෝප්පෙන්ම හාල් පිටි කෝප්ප දෙකක් ගත්තා. ඒ කෝප්පෙන්ම මැනලා පාන් පිටි කෝප්ප දෙකකුත් ගන්න. ඔන්න ඉතින් මම දැන් මෙතනදී ලුණු තේ හැඳකුත් එකතු කරගන්නවා. ඔන්න කහ තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මෙතනදී පාවිච්චි කරන්නේ උකු පොල් කිරි. ඔයගලන්ට කැමති නම් මේකට දිය කිරි එකතු කරගන්න පුළුවන්. කැමති නම් වතුරෙන් මේක අනා ගන්න පුළුවන්. ඒ වුණාට මේ උකු පොල් කිරි එකතු කරගන්න එකෙන් අපේ මුං කෑවුම් එක හරිම රසට එනවා. මට දැන් මෙතනදී කහ පොඩ්ඩක් මදි වගේ. ඔයගොල්ලෝ මතක් කරලා මේකේ පිටි කැට නැති වෙන්න හොඳට බීට් කරගන්න ඕනේ. ඔන්න මම තව කිරි ටිකක් දාලා හොඳට උක්කු බැටර් එකක් හදා ගන්නවා. මට පාට පොඩ්ඩක් මදි හින්දා මම ආයේ කහ තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඔන්න ඒක කහ තේ හැඳි භාගෙත් එකතු කරගෙන ආයේ මම බැටර් එක හොඳට මිශ්‍ර කරගන්නවා කැට නැති වෙන්න. ඔන්න ඉතින් දැන් අපිට තියෙන්නේ මුං කෑවුම් ටික බෙද ගන්න. මේ වෙලාවේදී මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට මුං කෑවුම් එකට ඇති පදමට තෙල් දා ගන්නවා. ඔයගොල්ලෝ මතක් කරලා ගැඹුරු තාච්චියක් වගේ දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ පෑන් එකක් පාවිච්චි කරන්න. එතකොට එකවර කිහිපයක් බෙද ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම මේ විදිහට මගේ මුං කෑවුම් එක අර පිටි බැටර් එකේ දවටලා හොඳට බැද ගන්නවා. මෙන්න මේ විදිහට මම කපාගත්ත කෑලි ටික ඔක්කොම පිටි බැටර් එකේ දවටලා මම බැද ගන්නවා. ඔයගොල්ලෝ මේක දෙපැත්ත හරව බැද ගන්න. ඔන්න ඉතින් මම මෙතනදී මුං කෑවුම් 100ක් හදාගත්තා. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණය හිමි කරලා ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න. හරි මේ විදිහට හදලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් තවත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ channel එක අමතක නොකර subscribe කරන්න. bell button එකත් ඔබාගෙන යන්න. ගිහින් එන්නම්.